ඇඳේ පොඩ්ඩක් නිකන් හරහා වැටිලා උඩ පැත්තට හැරිලා බලන්න ඉන්නකො බලන්න හිතට එන සිතිවිලි කොට අපි නිදාගත්තට පස්සේ ඒත් හීන පේනවා. ඒත් හුදකලා නැහැ. අපේ ජීවිතේ හැම වෙලාවෙම කෙලෙස් එක්කයි තියෙන්නේ. එහෙව් අපි සදාතනිකව හුදකලාව මේ ලෝකේ කිසි කෙනෙක් නොවිඳින අමා ශාන්තියක් විඳින උතුම් පසේ බුදුවරුන්ට වඳින්න ලැබෙන එක කොච්චර දෙයක්. එහෙම හිතා වඳිනකොට අර ගෙවල් වල ප්‍රශ්න හිතෙන්නේ නැති වෙලා අර මිනිස්සු අපිට බැනපු ඒවා හිතෙන්නේ නැති වෙලා Tamanda වෙච්ච අසාධාරණකම් හිතෙන්නේ නැති වෙලා හිතට 아무තු සැනසෙල්ලක් එනවා. ඒ තමයි අර ಗುಣ හිතලා පසේ බුදුවරු සමග හිතෙන් ඒකාත්මික වීමේ සැනසෙල්ල. ඒකාත්මික වීමේ සැනසෙල්ල. සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කරලා. ඇත්තටම සමහර වෙලාවට අපි මේ යුගයේ බෞද්ධ වෙලා ඉපදිලා මේ විදිහට බණ ටිකක්වත් අහන්නේ විපස්සී බුද්ධ ශාසනය කරපු පිනක් නිසා වෙන්න බැරිද? එහෙනම් විපස්සී බුදුරජාණන් වහන්සේට මම කෘතඥ විය යුතු නැද්ද? එතන දන ගහලා වැඳලා හරි. සමහරට මට මේ මනුස්ස ජීවිතේ ලැබුණේ සිකී බුදුරජාණන් වහන්සේ ළඟ කරපු පිනක් නිසා වෙන්න බැරිද? මං සිකී බුදුරජාණන් වහන්සේට කෘතඥ විය යුතු නැද්ද? බොහෝ දෙනා අපි වාගේ අසරණයෝ බොහෝ දෙනේ සසරින් ඈතර කරවපු අමා ධර්මයේ දෙසූ සම්මා සම්බුදුවරයෙක් මේ වැඩ ඉන්නේ සිකී වෙස්සබු කකුසඳ කෝනා ගමන කාශ්‍යප ගෞතම. එතකොට තමයි අපේ ධන හිත නිකම්ම නැමෙනවා. අත් දෙක නිකම්ම එකතු වෙනවා. අර ගෞරවය කියන එක එහෙම වෙනවා. මානසිකාරය හිතෙන් හිත එකතු වීම. ඒ විදිහට රහතුන්ගේ ගුණ සිතලා, ඒ විදිහට බුදුවරුන්ගේ ගුණ සිතලා, ඒ විදිහට පසේ බුදුවරුන්ගේ ගුණ හිතලා, ඒ විදිහට රහතන් වහන්සේලාගේ ගුණ හිතලා වඳින කෙනෙකුගේ හිතේ අපි කියමු අද කාලේ ගොඩාක් මිනිස්සු අමනුෂ්‍ය ප්‍රශ්න එක බැට කනවා. එක එක දෝෂ නිසා බැට කනවා. ඒ ඔක්කොම දුර වෙලා. ඒ ඔක්කොම දුර වෙලා 아무තු සාන්තියක් එනවා. ඒකනේ තුනුරුවන් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන, බෝධින් වහන්සේලා වැඩ ඉන්න තැන, ඒකනේ gedara නැති සැනසෙල්ලක් බෝසමිඳු ළඟ තියෙන්නේ. සම්බුදු නෙතේ කාන්තිය උරාගත් බෝසමිඳුගේ පරම්පරාවෙන් එන බෝධින් වහන්සේ නමක්ගේ සිසිලේ ඉන්නකොට gedara නැති සුවයක් දැනෙනවා. සම්බුදු සුවය කොහොම එකක්ද? මට නම් හිතා ගන්න බෑ. එකල බුදුරජාණන් වහන්සේ වඩිනකොට බලාගෙන හිටපු මිනිස්සු, බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු මිනිස්සුන්ගේ සිත් කොහොමනම් සැනසෙන්න ඇතිද කියලා. තුඩේ මිනිසුන්ගේ බර සංසිඳිලාමයි තිබ්බේ. ඒ සැහැල්ලු තුනුරුවන් කෙරෙහි ඒකාත්මික වුණ හිතට තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. ඒ ධහමේ පහස ඒ සිත් තුළ පැතිරිලා ගියා. අද ඔබ මේ දොරටුව විවෘත කරන්නේ නැහැ. විතර්ක වැඩි, ප්‍රශ්න වැඩි, හිතනවා වැඩි, ඔළුවේ බර වැඩි. ඔයාගේ ඔළුවේ බර, ඔයාගේ ප්‍රශ්න ටික පැත්තක තියලා නිකමද මේක චෙක් කරන්න රහතන් වහන්සේ නමක් ගැන හිතන්නකෝ. ඔයාටම ඔයාගේ හිත නිදහස් වෙනවා. ඒ හේතුවේ රහතන් වහන්සේගේ ගුණ කඳ නිසා. අපේ හිත පවත්වන දේ අනුව අපේ හිතට එනවා. දැන් ඔයාලා අහලා ඇති ගිරිහඩු සෑයේ පුරාවෘතවල තියෙනවා අටුවාවල. ගිරිහඩු සෑයේ ඒකාල තිබිලා තියෙන ලොකු පහම් පෝයාව. ওই ගමේ ඈතක ඉඳලා තියෙනවා දුප්පත් ගෙදරක ගෑනු ළමයි හරි සද්ධාවන්තයි. හැබැයි ඒ කෙල්ල කුසදරු අම්මා කෙනෙක්. ගිරිහඩු සෑයේ නගිනකොට ගොඩාක් පඩිපෙළ නැගගෙන උඩට යන්න තියෙනවා.
අම්මලා කිව්වා දුව දැන් ඉතින් දුව අසනීපයිනේ මේ කාලෙට පරිපෙල් නැගලා බෑ. අපි ගිහිල්ලා වැඳලා එන්න. දැන් සෑය උඹට පේනවනේ මෙහි ඉඳලා උඹ වැඳපන් කිව්වා. ඉතින් අර කෙල්ල එළියට ඇවිල්ලා එළිය පිළිකන්න ඉඳගෙන සෑය දිහා බලලා අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවමාන කේශ ධාතුන් වහන්සේලා විරාජමාන උතුම් මහා සෑයයි කියලා බුදුගුණ හිතන්න ගත්තා. දැන් අම්මලා ගිහිල්ලා වන්දනාවට. ඒ දුව කොච්චර හිත තුනුරුවන්න සමීප කළාද කියනවනම් මේ ඇඟ ඒ මහසට ඉස්සුණා. ඉස්සිලා අහසෙන් ගිහිල්ලා ගිරිහඩු සෑය නැවතුණා. දැන් එයා මළුවේදී වගේ. අර අම්මලා එනකොට දෙල්ල වඳිනවා උඩ. කොහොමද දුව යාවේ කිව්වා දුවගම මන් දන්නේ නැහැ කියලා. බලන්නකෝ අර බුදුරජාණන් වහන්සේගේ දීප ප්‍රාතිහාර්ය මෙයාට ස්පර්ශ වෙච්ච හැටි. ඇයි එහෙම ස්පර්ශ වෙන්න බැරිද? රාගයේ තියෙන නන්ද කුමාරයාත් බුදුරජාණන් වහන්සේ අතින් අල්ලාගෙන දෙව්ලොව වැඩියන්. දෙව්ලොවට අරන් ගියේ නන්ද කුමරුගේ 이르දියන් නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ 이르දියේ. ඒ නිසා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ විරාගී භව ස්පර්ශය මනුස්සයට දෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඕනේ මනුස්සයා. හිත භාග්‍යවතුන් වහන්සේට පුදන්න ඕනේ. ඒකයි ප්‍රඥාවෙන් අග්‍රේස්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේට ගරු නොකොට සත්කාර නොකොට අකුසල් ප්‍රහාණය කරනවා කියන එක කුසල් උපදවනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණත් එක්ක හිත ඒකාත්මික වෙන්න ඕනේ. සෑයක් වඳිනකොට ඒ සෑය ගැන හිතන්න. මේ මෙතන වැඩි ඉන්නේ මෙහෙම ධාතුන් වහන්සේලා කියලා ගුණ ටිකක් හිතන්න. හිතනකොට ඔයාලගේ අර මෝඩකම් ටික බහැර වෙලා ගිහිල්ලා හිත ඒකාත්මික වෙනකොට ඔන්න ලස්සන ඉතිවිසෝ ගාතාව කියාගෙන ගෞරවයෙන් වඳින්න පුළුවන්.